බලාගන්න කියලා. ඉස්සලාම මම WhatsApp කියලා Google එකේ සර්ච් කරනවා. ඩවුන්ලෝඩ් WhatsApp කියලා තියෙනවා. මම ඒ ලින්ක් එකට කෙලින්ම යනවා. එතකොට Microsoft Store එකෙන් ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න මෙතන තියෙනවා. එතකොට exe ෆයිල් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ අර Microsoft Store වලට කැමති නෑ. ඒ නිසා මම ඒක exe ෆයිල් එකක් විදිහටම ඩවුන්ලෝඩ් කරගන්නවා. setup ෆයිල් එක ඉක්මනට ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ මට පුළුවන් මේක ඒක ඇප් එකක් විදිහටමයි කොහොමද දෙන්නේ. දැන් තමයි ස්ටාර්ට් වෙන්නේ ඩවුන්ලෝඩ් එක. අපිට ටික වෙලාවක් ඉන්න මේ WhatsApp ඩවුන්ලෝඩ් වෙනකන්. හරි WhatsApp ඕපන් වුණා. හරි මෙතනින් පස්සේ ඔයාලට WhatsApp ඇප් එක ෆෝන් එකේ තියෙන WhatsApp account එක on කරන්න වෙනවා ෆෝන් එකෙන්. මම ඔයාලට මේක ස්ක්‍රීන් රෙකෝඩින් එකක් දාන්නම්. කොහොමද WhatsApp account එකේ මේ QR එක ස්කෑන් කරන්න කියලා. මුලින්ම WhatsApp account එකට ගිහිල්ලා අපි යන්න ඕනේ link device කියන එකට. ඊට පස්සේ link device කියන එකේ device 4කට තමයි උඩරිම පුළුවන් මේ විදිහට link කරන්න. මම මේක link device කියන බටන් එක press කරනවා. ඊට පස්සේ QR එක ස්කෑන් කරන්න අවස්ථාව හම්බ වෙනවා. අපිට පුළුවන් එතකොට QR එක ස්කෑන් කරන්න. ඊට පස්සේ අපිට මේ විදිහට කම්පියුටර් එකේ WhatsApp on කරගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට WhatsApp account එක on වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය WhatsApp account එකේ සාමාන්‍ය තියෙන විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ෆෝන් එකේ වගේම මේකෙත් WhatsApp account එක පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්.